මෙන්න මේ විදිහට අහපු ගොඩක් අය හිටියා. බතලලයක් වතුර පැල කරලා අලබහින්නේ නැත්තම් ඒකේ ඇති වැඩේ මොකද්ද කියලා. ඉතින් ඔයාලට පේනවනේ මං හදපු මගේ බතල වැල පොඩි ලයිට් වැලක් දාලා පොඩ්ඩක් ලස්සන කරගත්තා. ඔයාලටත් පුළුවන් ඔයාලා හදපු බතල වැල ඕන විදිහට ලස්සනට හදාගන්න. ගේ ඇතුලේ තිබුණු බතල වැල එළියට දැම්මට පස්සේ මුල් දවස්වල මෙන්න මේ විදිහට තමයි තිබුණේ. ටික දවසක් යද්දි යූරියා ටිකකුත් දාලා හොඳට හැදිලා මෙන්න මේ විදිහට ඇවිත් තිබුණා. ඉතින් මේ විදිහට හදාගත්තු බතල වැලෙන් ගන්න පුළුවන් එක ප්‍රයෝජනයක් තමයි ඔයාලා අනිත් මල් පැල හදනවා වගේ මේකත් ලස්සනට හදාගන්න පුළුවන්. ඔයාලට ඕනනම් මේක ගේ ඇතුලේ කුස්සියේ වොෂ්රූම් එකේ ඒ වගේම තමයි මේක පඳුරක් විදිහට හදාගත්තොත් ටේබල් ඩෙකෝ එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. ගොඩක් අය මට ෆොටෝස් එවලා තිබ්බා එයාලගේ ඔෆිස් එකේ ටේබල් එක උඩ ලස්සනට තියන්න පුළුවන් විදිහට හදලා. අනිත් එක තමයි ගිය දවස්වල වින්ටර් එක තිබුණු රටවල් වල ගොඩක් අය හදලා තිබ්බා. හැබැයි එයාලගේ මුල් විතරයි ඇවිත් තිබ්බේ දළු ඇවිත් තිබුණේ නැහැ. එයාලගේ සම එක ළඟම එනවා. ඉතින් ඕක ওই විදිහටම තියන්න සම එකේදී අනිවාර්යයෙන්ම මේවා පැලවෙන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මම තව වීඩියෝ එකකින් කියන්නම් මේ විදිහට වතුරේ හදපු බතල පැලයකින් මොනවද ගන්න පුළුවන් ප්‍රයෝජන කියලා.